අඩියක් ගහලා ගුවන් යානයක් එලවපු ගුවන් නියමුවන් දෙදෙනෙකු අතින් ගුවන් යානයේ ගුවන් ධාවන පතෙන් පිටතට දිස්සා ගොස් අනතුරකට ලක්වීමේ පොතක් අපිට වාර්තා වෙනවා. පසුගිය ජූලි මාස ගොඩ බැස්සීමට ලක් කිරීමේදී ධාවන පතෙන් ඉවතට ඇදී ගොස් අනතුරකට මුහුණ දුන් නයිජීරියානු GS ගුවන් සමාගමට අයත් බෝයින් B737-500 ගුවන් යානාවේ සේවයේ යෙදී සිටි නියමුවන් දෙදෙනාගේම ශරීරයේ ඇල්කොහොල් අඩංගු වී ඇති බවට පරීක්ෂණ වලින් වාර්තා වෙනවා. ඒට අමතරව ගුවන් කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකුද ගංජා ශරීර ගත වූ බවට පසුව වාර්තා වුණා. එම යානාව අනතුරට මුහුණ දෙන විට මගින් 96ක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු යානාවේ සිටි ඇති අතර වාසනාවකට කිසිම කෙනෙක්ට අනතුරක් නම් වෙලා නැහැ. ඉතින් යානාව ගොඩ බැස්සීමට සූදානම් වන අවස්ථාවේ පැවති තත්ත්වය අවබෝධ කරගත් සහායක නියමුවා ගොඩ බැස්සීම වහ අත්හිටවා වටයක් ගොස් යළිත් ගොඩ බැස්සීමට යොමු වන ලෙස ප්‍රධාන නියමුවාට යෝජනා කර ඇති බවයි දැක්වෙන්නේ. මේ සිදුවීම පසු ප්‍රධාන නියමුවා සේවයෙන් පහ කිරීමට ගුවන් සමාගම කටයුතු කර ඇති බවටත් වාර්තා වෙනවා. ඉතින් බීලා ප්ලේන් එහෙම එලවන්න එපා හොඳේ. see you follow කරන්නත් අමතක කරන්න